හායි අද මෙන්න මෙයාලව හදන්න තමයි හදන්නේ. දැන් ඉතින් මට බණින්න එපා සත්ව හිංසනය කියලා. අපි හැමෝම සීෆුඩ් කන්න ආසයිනේ. මෙයාලව අරගත්තේ නෙගම්බෝ ගිය වෙලාවේ ලයිව් ක්‍රැබ්ස්ලා තමයි ගත්තේ. ඉතින් හොයාගන්න චුට්ටක් අමාරුයි. ඉතින් හොඳට ක්ලීන් කරගන්න ඕනේ ක්‍රැබ්ස්ලා හදනවා නම්. ඉතින් අපේ මල්ලි දැන් ඒක තමයි කරන්න හදන්නේ. මල්ලිගේ ඉතින් වීඩියෝස් බලන්න ඔයාලා ආසයිනේ. බිරියානි වීඩියෝ එකටත් ඔයාලා ආස කරානේ. ඉතින් ක්‍රැබ්ස්ලා ක්ලීන් කරගත්තට පස්සේ ඒකට ඇඩ් කරන දේවල් තමයි මේ ලයිම් ජූස්. ඊට පස්සේ මේ මල්ලි හදාගන්න පේස්ට් එක මේ හැමදේම මෙයා ගෙදර හදාගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයිල් ඇඩ් කරනවා pan එකට. ඊට පස්සේ ඒකට අර පේස්ට් එක දාලා හොඳට ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ ඒකට 3-5 එතකොට මේ හැමදේම එකතු කරගන්න දේවල් එකතු කරගෙන ඒකත් හොඳට මික්ස් කරනවා. ඊට පස්සේ එකට එකතු කරගන්නවා පොල් කිරි. පොල් කිරි තමයි මම හිතන්නේ මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. මේක පුදුම රසක්, හරිම ක්‍රීමි රසක් තියෙනවා. ඊට පස්සේ ඒකට එකතු කරගන්නවා ක්‍රැබ්ස්ලා. ඉතින් එයාලා හොඳට තැම්බෙනකන් ඉන්න ඕනේ. සීෆුඩ් කන්න මම නම් මාරම ආසයි. මම දන්නේ ඇයි මේ ලයිම් ජූස් එකතු කරන්නේ කියලා ඔයාලා දන්නවනම් කියන්න. ඊට පස්සේ ඉතින් පොල් සම්බෝල හදන්න තමයි හදන්නේ. පොල් සම්බෝල හදන හැටි නම් ඔයාලට කියන්න ඕනේ නෑනේ. පොල් සම්බෝල හදන හැටි අපි හැමෝම දන්නවා. ඉතින් ඊට පස්සේ පාන් ටිකත් රෙඩි කරගත්තට පස්සේ මේ තියෙන්නේ අපේ ෆයිනල් ලුක් එක. මේකේ කලර් එකත් මාරම ලස්සනයි. ඒ වගේම තමයි රස. මේකේ රස ගැන නම් කියලා වැඩක් නෑ. මම හිතන්නේ අපි මල්ලි රෙස්ටෝරන්ට් එකක් දැම්මොත් හොඳයි. ඔයාලටත් මේක try කරන්න පුළුවන්. මේක එතකොට ඒ තරමට මේක රසයි. මම හිතන්නේ මම ජීවිතේ කපු රසම ක්‍රැබ් කරි එක. ඉතින් ඔයාලත් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලත් කන්න ආසාවෙන් ඉන්නවනම් අපි මල්ලිට කියලා බලමු රෙසිපි එක ඉල්ල ගන්න පුළුවන් නේද කියලා. ඔයාලා කමෙන්ට් කරොත් සමහර විට එයා අනිවාර්යයෙන්ම රෙසිපි එක දෙයි. බයි.